සිල්ම දෙනාට 2019 අප්‍රේල් මාසේ 21 වෙනි දින ඒ වසරේ පාස්කු ඉරිදුන සිදුවෙච්ච ඒ මහා ඛේදවාචකයට මාස 82ක් හෙටට මාස 82ක් තව මාස දෙකකින් අවුරුදු 7ක් සම්පූර්ණ වෙනවා මේ මහා ඛේදවාචකයට. මේ ඛේදවාචකය නිසා පීඩාවට පත්වෙච්ච ජීවිත අහිමි වෙච්ච සියලු දෙනාටම අපි සුපුරුදු ලෙසම අපේ කනගාටුව ප්‍රකාශ කරන අතරම තුවාල වෙලා අබ්බගාත වෙලා සිටින තවමත් ඒ වේදනාව විඳින සියලු දෙනාට සුවයක් ප්‍රාර්ථනා කරමින් මේ දවසේ අපේ හඬ අවදි කරන්නට උත්සාහ කරනවා මේ යුක්තිය හොයාගෙන යන ගමන ගැන විශේෂයෙන්ම වර්තමානයේ කතා වෙච්ච මේ ප්‍රධාන නඩුව ගැන ඔබත් එක්ක අදහස් කීපයක් බෙදා ගන්න. මම හිතන්නේ පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම පාර්ලිමේන්තුවේ පවා හඬ අවදි වුණු සිද්ධියක් තමයි මේ පාස්කු ඉරිදුන සිද්ධ වෙච්ච ව්‍යසනයේ සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන නඩුව හැටියට සලකන HC ටැබ් 29/72 ඉරක් 21 කියන මේ නඩුව සම්බන්ධ. දැන් මේ නඩුව ගැන මං හිතන්නේ කතා වෙන්න වැඩිපුරම මේ පහුගිය වකවානුවේ කතා වෙන්නට හේතු උනේ මේ නඩුව දිනපතා අසන්නට තීරණය කරලා එය නොවැම්බර් මාසයේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඉඳන් ආරම්භ වෙලා වෙනත් ස්ථානයක ඒ නඩු කටයුතු සිද්ධ වෙන නිසාවෙන්ම මේ සම්බන්ධයෙන් කරුණු කාරණා ගණනාවක් සාකච්ඡාවට භාජනය වුණා. දැන් මේ නඩු ගැන යුක්තිය හොයාගෙන යන ගමනේ සිදුවෙන්නා විමර්ශන ගැන අවදියෙන් ඉන්න කණ්ඩායමක් හැටියට අපි නිරන්තරයෙන්ම මේ කරුණු අධ්‍යයනය කරනවා, අපි කරුණු එකතු කරනවා, ඒ කරුණු විග්‍රහ කරනවා, ඒ කරුණු ඔබත් එක්ක බෙදා ගන්න. එතකොට අපි මේ ප්‍රධාන නඩුව ගැන අපි ප්‍රථමයෙන්ම ඔබට කියන්න කැමති අපේ Facebook පුටුවක මේකේ හැමදාම සිද්ධ වෙන විස්තරය ඔබ හමුවේ ඉදිරිපත් කරනවා. ඒකේ Facebook නම යන්නේ East Attack Info. ඔබට බලා ගන්න පුළුවන් හැමදාම මේ නඩුව සම්බන්ධයෙන් වෙච්ච විස්තරය අපි මේ Facebook page එකේ නැත්තම් මේ පිටුවේ අපි පළ කරනවා. ඔබ ඒ ගැන උනන්දුවෙන් ඉන්න අය හැටියට අපි ආරාධනා කරනවා එය බලන්න. එදා දවස තුල සිදුවෙච්ච ක්‍රියාදාමය අපි ඊටාම කෙටියෙන් නමුත් සවිස්තරාත්මකව ඔබට ඉදිරිපත් කරනවා ඒ දවසේ සිද්ධ වෙච්ච සිදුවීම් ගැන. එතකොට මේ තමයි ප්‍රධාන නඩුව. චූදිතයන් 25 දෙනෙකුට විරුද්ධව චෝදනා අපිට කියන විදිහට චෝදනා තියෙනවා මේකේ 23270. එතකොට මේ සඳහා සාක්ෂිකරුවන් හැටියට නම් කරලා ඉන්නවා 2228ක්. හිතාගන්න පුළුවන් මේ නඩුවේ ස්වභාවය. අධිචෝදනා 23270ක්
සාක්කිකරුවන් 2228ක්. දැන් මේ නඩුව අනිවාර්යයෙන්ම අපිට වැදගත් වෙන්නේ මේ නඩුව තමයි ප්‍රධාන නඩුව හැටියට දැනට අධිකරණයේ තියෙන්නේ. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ දිනපතා ඇහෙන නඩුවක් හැටියට තියෙන නඩුවක් මේ පාස්කු නඩුව. එතකොට මේ නඩුවේ ප්‍රධාන ප්‍රශ්නය හැටියට පැන නැගලා තිබ්බේ මේ දිනපතා නඩුව අහන්නට ගත්තම මේ චූදිතයන් වෙනෙන් පෙනී හිටපු නීතිඥවරු ඒ කාර්යයෙන් ඉවත් වුණේ. ඒ කාර්යයෙන් ඉවත් වුණා. එයාලා කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කරලා තිබ්බා මේ නඩුව වලින් අයින් වෙන්න. ඒ වලින් අපි එකක් දෙකක් මතක් කරුවොත් එහෙම එයාලා කියන්නේ දිනපතාම මේ වෙනත් තැනක තියෙන නඩු විභාගයකට පෙනී සිටීමට අසීරුයි කිය. මොකද මේ අධිකරණ පරිශ්‍රය මේ අලුත් ස්ථානයේ තියෙන්නේ. මේක තියෙන්නේ බෞද්ධාලෝක මාවතේ පහුගිය වකවානු වල මන්ත්‍රීලා ඇමතිලාගේ නිවාහනක්. ඒක දැන් හදලා තියෙනවා, කන්වර්ට් කරලා තියෙනවා, නැත්නම් වෙනස් කරලා තියෙනවා මේ නඩු විභාගය සඳහාම. එතකොට මේ ගමනේ ඊටාම මේ දෙක ඒ අධිකරණ පරිශ්‍රය සහ මේ ස්ථානය අතර තියෙන දුර ප්‍රමාණය එයාලට ප්‍රශ්නයක්. ඒක පළවෙනි එක. දෙවෙනි එක එයාලා කියන්නේ මේ නඩුව දිනපතා අසන හින්දා එතකොට අද දවසේ සිද්ධ වෙච්ච කරුණු කාරණා අධ්‍යයනය කරන්නට සහ ඒ වෙනුවෙන් එදා ඒ කරුණු කාරණා ලබාගෙන ඒක සම්බන්ධව අධ්‍යයනයක් කරන්නට කාලය මදි කියන එක. තුන්වෙනුව එයාලා කියනවා මේ තියෙන ස්ථානයේ පාසුකම් ප්‍රමාණය ඉතාම සීමිත බව. ඒ නිසා එයාලා ඒ නීතිඥවරු මේන් අයින් වුණා. දැන් එහෙම වුණාම මොකද්ද තියෙන විකල්පය මේ චූදිතයන්ට? එතකොට ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන්ම මෙයාලට අවස්ථා තුනක් නැත්නම් කාරණා තුනක් ඉදිරිපත් කරලා දුන්නා. දැන් එයාලා වෙනුවෙන් පෙනී හිටින්නට නීතිඥවරු නැති වෙනකොට පළවෙනි එක එයාලට කිව්වා පුළුවන් නම් ඔබට පුද්ගලික නීතිඥවරු හොයාගන්න. පුද්ගලික නීතිඥවරු. එහෙම පුද්ගලික නීතිඥවරයෙක් චූදිතයන් දෙන්නෙක් වෙනුවෙන් පෙනී හිටිනවා. එයා දිගටම ඉන්නවා තාම. එතකොට ඒ වගේ පුළුවන් නම් ඔබ පුද්ගලිකව නීතිඥවරු හොයාගන්න. දෙවනුව රජය මගින් ඔබ වෙනුවෙන් නීතිඥවරු ඉදිරිපත් වෙයි. ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයගෙන් කෙනෙක්ව තෝරගන්න. එතකොට තුන්වෙනුව ඒ අයට දුන්නා අනිත් අවස්ථාව ඔබට පුළුවන් ඔබ වෙනුවෙන් කතා කරන්න. ඔබට පුළුවන් ඔබ වෙනුවෙන් කතා කරන්න. එතකොට අපි දැක්ක දෙයක් තමයි මේ අවස්ථාවේදී සමහර අය ඒ ඉදිරිපත් කරපු නීතිඥවරුන්ව පිළිගන්නට කැමති වුණේ නැහැ. එයාලා කිව්වා මේ අය මේ තාම කියන්නේ පරිණත භාවයට පත්වෙච්ච නීතිඥවරු නෙමෙයි. එයාලා තාම තරුණයි. එයාලට අත්දැකීම් මදි. විශේෂයෙන්ම ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා ඒක නිසාම ගොනු කරලා තිබ්බ මේ නඩුව ගැන කතා කරන්න. එම නිසා ඒ අයව බාර ගැනීමට මේ අය මැලුණා. එතකොට ඒකම මේ අය කියා සිටියා එයාලට පුද්ගලික නීතිඥවරු ලබා ගැනීමට අපහසුයි. ඒ නිසා ගොඩාක් චූදිතයෝ තමුන් වෙනුවෙන්ම පෙනී හිටින්නට තීරණය කළා. දැන් එහෙම නඩුව විභාග වෙලා දවස් 4ක් විතර වෙනවා පුද්ගලිකව ඒ අය තමුන් වෙනුවෙන් කතා කරන අවස්ථා එක්ක. එතකොට මේ නඩුවේ අපි දකින සහ අපිට තියෙන විශේෂ
කන්සර්න් එකක් නැත්නම් විශේෂ අවධානයක් තමයි මේ නඩුවේ මේ නීතිඥවරු මෙයාලා වෙනුවෙන් මේ සූජිතයන් වෙනුවෙන් පෙනී හිටින් නැතුව මේ නඩුව ඉදිරියට ගියොත් සාධාරණ නඩු විභාගයක් සිදු වෙලා සාධාරණ තීරණයක් ගත්තද කියන ප්‍රශ්නය මම හිතන්නේ මේ නඩු විභාගයේ අවසාන වුණාම වුණත් පැන්නගින්නට පුළුවන් වෙනවා. මොකද මේක අපරාධ නඩුවක්. සිවිල් නඩුවකුත් නෙමෙයි. එතකොට මේ අපරාධ නඩුවක මම හිතන්නේ නීතිඥවරුන් පෙනී හිටින නීතිඥවරුන්ට කාර්යභාරයන් ගණනාවක් තියෙනවා. දැන් මේ දෙය මේ චූදිතයන්ට කරන්න පුළුවන්ද? ඔවුන් තාම රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න නිසා. එයාලට වෙලා තියෙනවද මේවා අධ්‍යයනය කරන්න? එයාලට පුළුවන්ද මේවාට අවශ්‍ය කරන ලියකියවිලි ඉදිරිපත් කරන්න? එයාලට පුළුවන්ද මේ ගැන තව වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරලා මේ ගැන අවශ්‍ය කරන පියවරවල් ගන්න? ඒක ප්‍රශ්නාර්ථයක්. ඒක ප්‍රශ්නාර්ථයක්. එතකොට අවසානයේ කෙනෙකුට අහන්න පුළුවන් නැත්නම් අපිටත් හැඟෙනවා මේ නඩු විභාගයේ සාධාරණ නඩු විභාගයක් බවට පත් වුණාද කියලා. මේක චූදිතයන්ට විතරක් නෙමෙයි මම හිතන්නේ වින්දිතයන්ගේ පැත්තෙනුත් අපිට අහන්න වෙන ප්‍රශ්නයක්. අපිට පැන නගින ප්‍රශ්නයක්. වින්දිතයන් වෙනුවෙන් කතා කරන අය හැටියට අපිට අහන්න වෙනවා මේ නඩු විභාගයේ සාධාරණව සිද්ධ වෙනවද කියලා. හැබැයි අපි මේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයක් හැටියට මේ නඩු විභාගයේදීම අපේ ස්ථාවරය අපි ප්‍රකාශ කරලා තියෙනවා. අපේ නීතිඥ මහත්තුරු විසින් අපේ ස්ථාවරය හැටියට අපි ඉදිරිපත් කරලා තිබ්බේ අපි අනිවාර්යයෙන්ම කැමති මේ නඩු විභාගයේ ඉක්මනින් සිදුවෙන එක ගැන. දැන්ටම අවුරුදු 7ක් කිට්ටු වෙන්න ගිහිල්ලා. එතකොට තවත් මේක ඇදෑදී යන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ නඩු විභාගයේ ඊටාම ඉක්මනින් අවසන් විය යුතු නඩු විභාගයක් බව. තව මේක පරක්කු කරන්න බෑ. හැබැයි අපි එක දෙයක් කියනවා ඒ නඩු විභාගය ඉක්මනින් සිදුවෙන එක පැත්තකින් තියෙද්දි චූදිතයන් වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන්නට නීතිඥ මහත්තුරු නැතිව සිදු වුණොත් මේ දේ අපිට ප්‍රශ්නයක් තියෙනවායි කිය. ඒ ගැන අපි සඳහන් කරලා තියෙනවා අපේ ස්ථාවරය හැටියට ඒ නඩු ශාලාවේදී. ඒකම අපි ඔවුන්ට ප්‍රකාශ කරලා දීලා තියෙනවා අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සාධාරණ නඩු විභාගයක් තුලින් සත්‍ය හෙළිදරව් කරාගෙන මේ නඩු විභාග තුලින් ඒ කරුණු කාරණා ඉදිරිපත් වුණාට පස්සේ ඒ චූදිතයන්ට දෙන ඒ දඬුවම සහ ඒ ඔවුන්ගේ ඉරණම ගැන අපිට අවශ්‍යයි හරියාකාරව දැනගන්නට කියන එක. ඉතින් ඒ කරුණු එසේ තියෙද්දි අපි මේ නඩුවට සම්බන්ධ තවත් කාරණා කීපයක් ඉදිරිපත් කරන්නට කැමතියි. ඒ තමයි මේ නඩුව දැන් දවස් ගානේ ඇහෙද්දී අපි දන්නවා 25 දෙනෙක්ගෙන් නඩුව ආරම්භ වුණත් 17 වෙනියා මේ නම්බර 17 හිටපු කෙනා ජීවිතක්ෂයටපත් වෙනවා සිරමැදිරියේදී. එතකොට දැන් ඉන්නේ 24යි. දැන් ඊයේ පෙරේද අපි දිගටම දැක්කා එක තවත් චූදිතෙක් අසනීප නිසා මේ නඩු විභාග වලට එන්නේ නැහැ. එයා ඉන්නේ බන්ධනාගාර රෝහලේ. එතකොට ඒ අයගේ අවශ්‍යතා එයාලට අවශ්‍ය කරන සනීපාරක්ෂක කාරණා සහ බෙහෙත් ලැබෙන්නේ නැහැ කියන කතන්දරෙත් ඒ නඩු ශාලාවල කියවුණා. එතකොට මේ චූදිතයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වෙනවා සාධාරණ නඩු විභාගයකින් කරුණු කාරණා ඔප්පු කරගන්න. ඒක ඉතාම වැදගත්. ඒකම අපි දකිනවා මේ නඩු විභාගයේ ඉන්න සමහර අයට දැන් ඊයේ එමය වුණේ ඊයේ මේක හිටපු 6 දෙනෙකුටම හරි 4 දෙනෙකුට හරි පුත්තලමේ තියෙන තව නඩු විභාගයකට යන්න වෙනවා. එතකොට ඊයේ දවසේ නඩුව ඇහුනේ නැහැ. දැන් මේ වගේ තමයි මේ නඩුව කල් යන්නේ. කල් යන්න පුළුවන් වෙන්නේ.
කොච්චර මේ දවස ගානේ අහනවයි කියලා කිව්වට මේ කාරණා හින්දා මේ නඩුව කල් යන්නට පුළුවන්. ඒකත් අපි උනන්දුවෙන්ම කියන්නට කැමති මේ කාරණා ඔක්කොම එකතු වුණාම සාධාරණ විනිශ්චයක් කරා යන ගමනට ප්‍රශ්නාර්ථ එන්නට පුළුවන් කියන එක. එම නිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ නඩු විභාගයේ සාධාරණ ලෙස පවත්වන්නට අවශ්‍ය කරන වාතාවරණය කරුණාකර සලසා දෙන්නට කියලා ඒ කාරණාව බාරව ඉන්න නිලධාරීන්. ඒකම අපි ඉතා ඕනෑකමින් කියන්න කැමති අපි වින්දිතයන් වෙනුවෙන් පෙනී හිටින කණ්ඩායමක් හැටියට අපි බලාගෙන ඉන්නේ මේ නඩු විභාගය කොයි මොහොතේද මේ නඩු විභාගයේ තුලින් මේ අය වරදකරුවන් වෙනවයි කියන එකට වඩා මේ අය ඔස්සේ කවුද මේකේ සැලසුම් සහගත තැන්වල හිටපු අය කවුද මේක මහමොලකරුවන් හැටියට ක්‍රියා කරපු අය කියන එක දැනගන්න. ඒක තමයි අපිට ඕන කරන වැදගත්ම දේ. අපිට ඕන කරන වැදගත්ම දේ කවුද මේක සැලසුම් කරන්නට ඉදිරිපත් වෙච්ච අය සැලසුම් කළේ කවුද කියන එක. දැන් අපිට විශ්වාසයි මේ නඩු විභාගයේ තුල මේ ව්‍යසනයේට සම්බන්ධ වෙලා හිටියයි කියන අය තුල මේ කාරණාවට ඕන කරන කරුණු අනිවාර්යයෙන්ම තියෙන්නට පුළුවන් කියන එක අපි විශ්වාස කරනවා. එතකොට මේ අය ඒ අයගේ ඒ ක්‍රියාදාමයේ යාළගේ නඩු විභාගයේ තුල මම හිතන්නේ අත්‍යවශ්‍යම කාරණාවක් වෙන්නේ දැන් අලුතෙන් ආරම්භ කරලා තියෙන channel 4 නාලිකාව ඔස්සේ සිදුවන විමර්ශනවලට අවශ්‍ය කරන කරුණු සනාථ කරගන්නට මේ නඩු විභාගයෙන් අවශ්‍ය කරන කරුණු ගැන උනන්දුවෙන් සිටීමයි කියන එක. අපි විශ්වාස කරනවා එතන කරුණු කාරණා ගණනාවක් තියෙයි. අර channel 4 නාලිකාවේ ඉදිරිපත් වෙච්ච ඒ සම්බන්ධතා ගැන බුද්ධ හමුදාව මේ අපරාධකරුවන් එක්ක කරපු ගනුදෙනු ගැන ඒ අය කොයි වගේ විදියටද ඒ අපරාධකරුවන්ව බේරගන්නට කටයුතු කළේ කියන එක ගැන අපි විශ්වාස කරනවා මේ නඩු විභාගයේ තුලින් කරුණු කාරණා ඉදිරිපත් වෙයි කියලා. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න අපිට අවශ්‍යයි. ඒ නිසාම සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම ඉතාම වැදගත් කියන දේ අපි මේ මොහොතේදී කියන්නට කැමතියි. ඒකම අපි තවත් කාරණාවක් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නට කැමතියි. ඒ තමයි අපි දන්නවා channel 4 නාලිකාවෙන් ඉදිරිපත් වෙච්ච කරුණු සම්බන්ධයෙන් මේ වෙනකොට අපි ඒ ගොනු කරලා තිබ්බ B වාර්තා වලින් අපි අධ්‍යයනය කරපුවම හොයාගත්තා දැන් කිට්ටු වෙලා ඉන්නේ නැත්තම් දැන් බොහොම අසීරු විමර්ශනයක යෙදෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ බුද්ධ්‍යංශත් එක්ක තියෙන ගනුදෙනු. එදා හිටපු බුද්ධ්‍යංශ බාරව හිටපු අය එදා හමුදාවේ ඉහළ තැන්වල හිටපු අය එදා හමුදාවේ වගකීම දරපු අය ප්‍රශ්න කිරීම ආරම්භ වෙන මොහොතක අපි ඉන්නේ. එතකොට අපිට හැඟෙනවා මෙය ඊටාම අසීරු කරුණාක් බව. ඒ කියන්නේ අපිට තේරෙනවා මොකද අපි මේ පහුගිය වකවානුවේ අපි දැක්ක රිට් ඇප්ලිකේෂන් එකක් එක්ක මේ තමුන්ව ඇරෙස්ට් කරන එක තමුන්ව අත්අඩංගුවට ගන්න යන එක බේර ගන්නට හමුදා නිලධාරියෙක් කරන ඒ උත්සාහය. එතකොට මම හිතන්නේ මේ විමර්ශන කණ්ඩායම් වලට ලොකු අභියෝගයක් තියෙනවායි කියන එක අපිට විශ්වාස කරනවා අපිට පෙනෙනවා දැන් මේ තියෙනා වූ සිස්ටම් එකට ඇතුළු වෙලා ඒ අයව ප්‍රශ්න කරන්නට තියෙන අපහසු. ඒකේ වගකීම කවුද දරන්න ඕනේ කියන එක අපි මේ වෙලාවේ ඉදිරිපත් කරන්නට කැමතියි. එතකොට ඒ අයව බේරගන්න දේශපාලන හස්ත බලධාරීන් ඉදිරිපත් වුණොත් එහෙම අපිට විශ්වාසයි මේ අවසාන නඩු විභාගයේ ඒ කියන්නේ දැන් වෙන විමර්ශනය channel 4 නඩුව හරහා වෙන විමර්ශනය
මම හිතන්නේ යා යුතු ස්ථානයට අරගෙන යාමට අපහසුතාවයක් උදා වෙයි කියලා අපිට හැඟෙනවා. එම නිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ තීරණ ගන්න ඉන්න අය නායකත්වයේ කරුණාකර ඒ පහසුකම සලසා දෙන්න. විමර්ශකයින්ට ඒ හරි විමර්ශනය කරන්නට අවශ්‍ය කරන පසුබිම සලසා දෙන්න. ඒක ඉතාම අවශ්‍යයි අපිට යුක්තිය හොයාගෙන යන්න. නිසා අපි මේ සන්ධ්‍යාවේ මාස 82ක් පිරෙන මේ ව්‍යසනයට ගොදුරු වෙච්ච වින්දිතයන් වෙනුවෙන් නිරන්තරයෙන්ම අපි කතා කරනවා. ඔවුන් වෙනුවෙන් යුක්තිය හොයාගෙන යනවා. ඔවුන් වෙනුවෙන් අපි අපේ හඬ නිරන්තරයෙන්ම අවදි කරමින් මේ ව්‍යසනයේ පිටුපස හිටපු මහා මුලකරුවන්ව නීති හමුවට ගේනකම් අපි අවදියෙන් කියන මේ පණිවිඩය අපි ඔබට දෙමින් සමුගන්නවා. ස්තුතියි.